තොච්චම් කරවන නෙත් මෙතරම් හුලන්නද මං තාවත් මගේ ලොබ යලි නොනිවෙනසේ නුඹේ හිත ළඟ තනි වෙනකම් එක බැල්මෙන් Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් එදා පොරොන්දු වුණා වගේම ආයෙත් වීඩියෝ එකක් කරන් මං අද ආවා. අද වීඩියෝ එකෙන් මං ඔයාලට මොනවද අරන් එන්නේ කියලා ඔයාලා මේ වෙද්දි thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඉතින් ඔන්න මේ අවුරුදු කාලේ අපේ ගෙදර වත්තේ ජම්බු හැදිලා තිබුණ නිසා මං ජම්බු ගෙඩි ටිකක් කඩාගෙන ලුණුත් එක්ක කන්න තමයි හැදුවේ. ජම්බු කඩන වෙලාවේ මෙන්න මෙයාත් එළිය හිටපු නිසා මං එයාවත් අද වීඩියෝ එකට එකතු කරගත්තා. එයාගේ මං ආසම මූණට බලන්නකෝ පැත්තක් කළුයි පැත්තක් සුදුයි. හවස් වෙලා අපේ ගෙදර ලොකු අම්මගේ නංගිත් ආපු නිසා අපි තුන්දෙනා ඇඳට වෙලා කියව හිටියා. මේ තියෙන්නේ අපේ මල්ලි ඒ නංගි එකතු වෙලා මොකක් හරි ජෝක් වීඩියෝ එකක් බලනවා. මං ඒ වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි දැන් එකතු කරේ. පස්සේ දවසේ උදේ අපේ අම්මා කැඳ හදලා තිබුණා. මං වැඩිය බොන්න ආස නැති වුණත් ආයෙත් බෝඩිමට ආවම ඕවගේ ගුණ જાති නැති හින්දා කොහොම හරි ඒකත් ඔන්න බිව්වා. මේ තියෙන්නේ මැගි එකේ අලුතෙන්ම ආපු නූඩල් එක. හිතපු තරම් සැරක් තිබුණේ නෑ. ඉතින් ඒ වුණත් අපි දෙන්න කියව ඒකත් ඔන්න කෑවා. අතින් තමයි කෑවේ. ඉතින් ගෙදරට බොරු පොෂ් ඕන් නෑනි ළමයි. ඉතින් මේ තියෙන්නේ හවස් වෙලා මේ දෙන්න කරපු අමුතු සෙල්ලමක්. එක්කෙනෙක් ගහ උඩ නැගලා අනිත් එක්කෙනාට ගහනවා. අනිත් එක්කෙනා ගහ පල්ලේ ඉඳන් ගහ උඩින් එක්කෙනාට ගහනවා. ටික වෙලාවකින් දෙන්න දෙපැත්ත මාරු වෙනවා. කොහොම හරි පැය භාගයක් විතර මේක කර ඉඳලා අන්තිමට නවතුනේ නංගි ඔය ඔතන අත්තෙන් පයින්න ගිහිල්ලා වැටුණා. වැටුණාට එහෙම තුවාලයක් නම් උනේ නෑ. ඊට පස්සේ තමයි ඒ දෙන්නගේ ඒ සෙල්ලම නැවතුනේ. රෑ වෙලා අපි තුන්දෙනාත් එක්ක නිලා පත්තු කළා. මම දන්නේ ඔයාලට නම් මේව පත්තු කරද්දි පොඩි කාලේ මතක් වෙනවද කියලා. මට නම් ගොඩක් මතක් වෙනවා. මොකද කාලයක් තිබුණා අම්මයි තාත්තයි අපිට පේන්න මේව පත්තු කළා අපිව සතුටු කරපු කාලයක්. ඉතින් දැන් අපිම තනියෙන් ඒව පත්තු කළා අපිම සතුටු වෙන්න තරමටම අපි ගොඩක් වයසින් ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර තවත් පූසෙක්. මෙයා තමයි ගෙදර ඉන්න චූටිම පූසා. හැමදාම පාඩම් කරන වීඩියෝ ගේන නිසා මම මේ ටික නම් වොයිස් කරන්න යන්නේ නෑ. තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය අංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නෝ. මේ ඉන්නේ අපේ ගෙදරට එහා ගෙදර නංගි. එයා මං ගෙදර ඉද්දි නම් ගොඩක් වෙලාවට ඉන්නේ අපේ ගෙදර තමයි. මම වීඩියෝ කරනවා කියලා දැනගෙන එයාම සින්දුවක් කිය නටනවා මට වීඩියෝ එක ගන්න කියලා. මේ දවසේ මම ආවා අපේ අම්මගේ වගාවට. මේකේ තියෙනවා මිරිස් බටු වගේ දේවල්. මම බැලුවේ මිරිස් ටිකක් බෝඩිමට යද්දි ගෙනියන්න. මොකද එහෙන් ගන්න ගියොත් ටිකක් ගණන් වැඩි නිසා මේ වගේ පොඩි දෙයක් ගෙදරින් ගෙනියන එක ගොඩක් ලාභයි. ආයෙත් මට ගෙදරින් බෝඩිමට යන්න තව එක දවසක් තියෙන නිසා මම මේ ටවුන් එකට යන්න තමයි හදන්නේ ඕනි කරන බඩු වගයක් ගන්න. අපේ ගේ ගාවින්ම බස් යනවා. ඒ නිසා ඒක ගොඩක් ලේසි. හැබැයි හැමදාම විනාඩි 5කට විතර කලින් පාරට ඇවිල්ලා පාරේ බලන් ඉන්න එක තමයි වෙනද වගේම දැනුත් මම මේ කරන්නේ. මේ තියෙන්නේ මම බස් එකේ යන ගමන් ගත්ත චූටි ක්ලිප් එකක්. මං හිතන්නේ මං ටවුන් එකේ නම් කිසිම වීඩියෝ එකක් රෙකෝඩ් කළේ නෑ. මම මෙතනින් එහාට එකතු කරන්නේ මම මීට කලින් දවසක ගත්ත ක්ලිප් ටිකක්. මේ තියෙන්නේ බෙලිහුල්ලොය ගඟ.
ඉතින් මේ පැත්තේ ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට පහන්තුඩාව, බෙලිහුල්ලොය ගඟ, සමනලවැව ඩෑම් එක වගේ දේවල් බලන්න පුළුවන්. මේ තියෙන්නේ සමනලවැව ඩෑම් එක. මම ගිය දවසක ගත්ත ක්ලිප් ටිකක් තමයි ඔයාලට බලන්න එකතු කළේ. මෙතන ඇත්තටම ගොඩක් ලස්සන තැනක්. සමහර අය ඇවිල්ලා මෙතනින් නානවා. හැබැයි සමහර දවස්වලට වතුර වැඩි වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වෙලාවට පරිස්සම් වෙන්නත් ඕනේ. මේ තියෙන්නේ සමනල වැව. ඔතනින් පේන්නේ චුට්ටක් වුණාට ඕක ගොඩාක් ලොකු වැවක්. එහෙනම් මම අදට මගේ වීඩියෝ එක නවත්තනවා. මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.